හයි කොහොමද ඉතිං හැමෝම හොඳින් ඉන්න කියලා හිතනා ඉතිං මම අලුත් වීඩියෝ එකක් ගෙනවා මොකක්ද අද මං ගෙනාපු වීඩියෝ එක ඔයාලත් බලනවානේ මොකක්ද මං අද ගෙනාපු වීඩියෝ එක කියලා ඉතිං ඉතලේ අන්බොක්ස් කරන්න ඕනි ඉතිං මට හිතුණා ඔයාලත් එක්ක වීඩියෝ එකක් අරගෙන එන්න මම මොකක්ද අද ඕඩර් කරපු අන්බොක්ස් තියෙන්නේ කියලා ඉන්න මම ටග් ගාලා ඕඩර් කරන් යන්න. මෙන්න මේක තමයි මගේ ෂේඩ් එකකින් ආපු ඕඩර් එක. ඉතින් අපි බලමු මේ ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. ඩ්‍රස් ටික ලස්සන නම් ඔයාලත් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් මේවා ඕඩර් කරලා බලන්න. ඉතින් මේක ඔරිජිනල් වලින් සයිස් කොහොම වේව් දන්නේ නැහැ මොන ඕඩර් වෙලක් දන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ මොනවාද තියෙන ඇඳුම් ටික පොඩක් බලන්න ඕනේ මොනවාද කියලා. මම ඕඩර් කරපු සයිස් ටික මට සෙට් වෙයිද නැද්ද මොකක්ද කියලා අපි බලමු නේද. පළවෙනි එක බලමු මේක මොකක්ද තියෙන්නේ. බලමු. අම්බෝ මම හිතුවට වඩා ඒ කියන්නේ මේක මේ හොඳයි. අවුලන්නේ ලස්සනයි. හැබැයි පොඩක් සදලා තමයි ඉතින් බලන්න ඕන. හරි ඊළඟට බලමු මේක. මේක මට මතක නැහැ. හරි මට මතක් වුණා. දැන් තමයි. වව්. හිතුවට වඩා ඒක හොඳයි වගේ. මොකද මේ අස්සනකුත් තියෙනවා ඒකේ. වව් ලස්සනයි. ඒක හොඳයි. පොඩක් දිග වැඩි වේද කියලාත් මට සැකයි. හැබැයි මෙතනින් මේ පටි ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. කියන අපේ උස අණුව අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මම ඔයාලට පෙන්නන්නම්. මේක ඇත්තට මේක ලස්සනයි. මේක මේ අර ජම්ප් ස්කිට් එකක් වගේ එකක්. ලස්සනයි එක. මම ආසයි එකට. පොඩ එක. ඒක මොකක්ද කියලා. wow මේක නම් මං හිතන්නේ මගේ හස්බන්ඩ්ට මං ඕඩර් කරපු එකක්. මේක මම ෆොටෝ එකෙන් දැක්ක වගේම තියෙයිද කියලා බලමු. සයිස් එකත් ඕකේ වෙයිද කියලා බලමු. බලමු නේද මොකක්ද. හැබැයි wow ඒකත් ලස්සනයි. මේක මං හස්බන්ඩ්ට ඕඩර් කරේ. මේක නිකන් අර හරිම ලස්සනයි දැල් වගේ එකක් තියෙන්නේ මේ. ඉතින් මේක මං ඕඩර් කරේ හස්බන්ඩ් ලස්සනයි. ඊළඟට අපි බලමු මේක. මේකේ තියෙන්නේ 4 pieces. මේක මේ මම ඕඩර් කරා මට trousers තියෙන නිසා මේ ඒවට උඩට අඳින්න පාටි මෙන්න මේ වගේ ස්කිනියර්ස් ටිකක් මේවා මේක මම හිතන්නේ මේක මට ඇති වෙයි. ඇති වෙයියෝ. අවුලා ඒකෙම අනිත් කලර් එක. ඒ වගේම ඉතින් මෙන්න මේ කලර්ස් ටික තියෙනවා. මම හිතනවා මේක මට ඇති වෙයි කියලා. ඊළඟ එක අපි ටක් ගාලා බලමු මොකද මොනවද තියෙන්නේ කියලා. මේක නම් මම හිතන විදිහට හස්බන්ඩ්ට ඕඩර් ගත් එකක්. හස්බන්ඩ්ගේ එකක්. හරි. ඒක හස්බන්ඩ් එකක් මට නම් සැකයි පොඩ්ඩක් මේක ඇති වේවි කියලා මෙහෙන් ඉනා ඇති වෙයි වගේ ඇදෙනවා නේ කොට. අවුලක් වෙන හේකුත් නැහැ. ඒට වඩා මැටීරියල් එකත් හොඳයි.
ඊළඟට මොකද්ද මේක නම් ටිකක් බරයි. මොකද්ද දන්නේ? මේකත් මම ඕඩර් කරපු මං හිතන්නේ හස්බන්ඩ් එක. ඔව්. ඒක ලස්සනයි. මෙන්න මේක මේ කලිසම. මේක මේ කලිසමයි. ඒ වගේම මෙන්න මේක මම මේ දෙක තමයි ගත්තේ. ලස්සනයි ඒකේ ජර්සිය. මොකද මේ දවස්වල මේ කොරියන් වලට සීතල කාලෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක ඕඩර් කරා හස්බන්ඩ්ට. හරි අවුලක් නැහැ. කිට් එකත් හොඳයි. ඕකේ. ඊළඟට මේක. මේ මොකද්ද? මොකද්ද කියලා බලන්න. බලන්න යනකොට හස්බන්ඩ් තමයි මම වැඩිපුර මැදුම් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ ඊළඟ කිට් එක. මට හිතුණා මේකේ ෆොටෝ එකේ තිබිච්ච විදිහට මාරම ලස්සනයි. ඉතින් මට හිතුණා මේක හස්බන්ඩ් ලස්සන වෙයි කියලා. ඉතින් මම මෙන්න මේ කිට් එක. මේකත් එක තව කලිසමකුත් එනවා. ඒ කියන්නේ මේක ෆුල් කිට් එකක්. මේක මම මේ හස්බන්ඩ් තමයි ගත්තේ. ලස්සනයි ඒක. මේ බලන්න මැටීරියල් එක ඔයාලට පේනවා ඇති. ලස්සන මැටීරියල් එකක් තියෙන්නේ. හොඳයි මැටීරියල් එක. මේ හොඳයි. ඊළඟ එක ඕනේ ඒකට මම ආසයි. මේක නම් මම ඕඩර් කරේ ඇත්තටම මේ මට දැන් ඉස්සරහට ගොඩක් සීතල එන නිසා මේ මම පොඩි ජර්සි එකක් ඕඩර් කරා. ඉතින් මෙන්න ඒක හරිම ලස්සනයි. බ්ලැක් කලර් එකකින් ඒකේ කලර්ස් ගොඩක් තිබුණා. මම ඉතින් අර බ්ලැක් කලර් එක මේ ගත්තා. මොකද මේ බ්ලැක් එක ඕන එකකට අඳින්න පුළුවන්. මේ ඕන මේ ඇඳුමකට මැච් වෙන නිසා මේක උඩින් දාගන්න පුළුවන් නේ. ඒක නිසා මම බ්ලැක් එකෙන් ඕඩර් කරා. මම මේකට හරි මාසයි. මම මේක ෆොටෝ එකෙන් දැකලා ඕඩර් කරේ. මට හිතුණා මේක මට ඇති වෙයි කියලා. මම හිතනවා ලස්සන වෙයි කියලා. ඒක තියෙන ෆුල් කිට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ කලිසමයි. ඒ වගේම මෙන්න මේ චූටි ටොප් එක. ක්‍රොප් ටොප් එකක්. ඉතින් මේක ෆුල් කිට් එකක්. මේක ෆුල් කිට් එක ඩ්‍රෙස් කරලා දින ෆොටෝ එක දැක්කම මට හිත ගියා. හරිම ලස්සනයි. මම හිතලා මේක මට ඇති වෙයි කියලා. ලස්සනයි. මේක හරි කියුට්. හරි. ඒකත් මට ඇති වෙයි. මේක නම් ඉතින් මම පෙන්නන්න ඕනේ නැහැ. ඒක මගේ උවමනා කරන එකක්. ඉතින් ඒක පෙන්නන්න ඕනේ නැහැ නේ. ඒක හරි. ඒක මම හිතනවා මට ඇති වෙයි කියලා. ඊළඟට මේක. වව්. ලස්සනයි මේක. හරිම කියුට්. මේකත් මම ඕඩර් කරේ ෂේන් එකෙන් තමයි. හරිම ලස්සනයි. මේ බලන්නකෝ මැටීරියල් එක. හරිම ලස්සන පොඩි සිම්පල් ලස්සනයි. මේක මොකක්ද? හරි. දැන් මට මතක් වුණේ මම මේක ඕඩර් කරා. මේක නම් මම පොඩක් ගෙදරට අඳින්න වගේ ඕඩර් කරේ. ඒකත් හොඳයි ලස්සනයි. ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඕන සයිකෙන් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙනවා මේකක්. ඒකත් ලස්සනයි. මේ බලන්න වර්ක් එක හරිම ලස්සනයි. Oh my god. ඒ කියන්නේ මං කලින් ඕඩර් කරපු එකකින් දෙකක් ඇවිල්ලා. මොකද්ද කරන්නේ ඉතින් නේද? අපරාධය එන්නේ නැහැ ඉතින් මේ ගඳින්න පුළුවන්. අර මම ඕඩර් කරපු මේ අර ස්කිනියර්ස් ටික ක්‍රොප් ටොප්ස් ටික මේ ඒකෙන් සෙට් දෙකක් ඇවිල්ලා ළමයි. ඉතින් අන්න ඒකදී අනිවාර්යයෙන්ම ඕඩර් එක දානකොට ඒක අනිවාර්යයෙන්ම මේ චෙක් කරලා බලන්න. මොකද අපේ අතින් දෙක වැටෙන්න පුළුවන්. quantity pieces දෙකක් වැටුණොත් අනිවාර්යයෙන් මේ දෙක එනවා. සල්ලි කැපිලා දෙක ගෙදර මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වගේ එක සෙට් එකක් මම කලින් මේ තව එකක් තියෙනවා. කමක් නැහැ. ඉතින් මොනවා කරන්නද ඉතින් අදින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දෙකක් ඇවිල්ලා ඒකේ. ඔක දාන්න. දැන් ඉතින් අඳින්න තමයි වෙන්නේ. ඊළඟට මේක මම හිතන්නේ මේක හස්බන්ඩ්ගේ එකක්. මට ලාවට පෙනුමෙන් කියන්න පුළුවන්. හරි. මේකත් ලස්සනයි ටී-ෂර්ට් එක. ඇත්තටම ලස්සනයි ඒක. මැටීරියල් එකත් හොඳයි මේ. අන්තිම එකද කොහෙද? ඔව්. අන්තිම එක. ඉතින් ඒකේ තියෙන චුටි ක්‍රොප් টොප් එකක්. ඒක නම් අවුලකුත් නැහැ. හැබැයි ලොකුවට මම කැමතිත් නැහැ වගේ මේකට. ඩ්‍රෙස් එකේ තිබිච්ච විදියටම ලොකුවට ලස්සනක් නැහැ. හැබැයි ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණත් ඉතින් හැමදේම ඉතින් දරාගෙන හැමදේම මේ ලද්දෙන් සතුටු වෙන්න ඕනේ නේද? හැබැයි මගේ මේ අඳුන් ටික නම් මාරම ලස්සනයි. කියන්න දෙයක් නැහැ. එච්චරයි. ඔයාලටත් එහෙම පුරුද්දක් තියෙනවද? මොකක් හරි ඕඩර් එකක් ආවම අනිවාර්යෙන් මේක ඇතුලේ චෙක් කරලා ආයෙ දෙසිරක් විතර බලනවා තාම මොනවද තියෙන්නේ කියලා. හරි. මගේ චේන් ඕඩර් එක. මේක මම කොරියන් වලට ගෙන්න ගත්ත මගේ ෆස්ට් ඕඩර් එක. ඉතින් මගේ හිතට අවංකවම මේ අඳුන් ටික මට ෆිට් ලස්සනයි. මැටීරියලුත් ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් මම මේ ඇඳුම් පොඩ්ඩයි මං ඕඩර් කරේ මේ බයින් ඕඩර් කරේ මොනවා වේද සයිසස් කොහොම වේද එහෙම කියලා. එන්නට අවුලක් නැහැ. සයිසස් හරි. මැටීරියලුත් හොඳයි. හැමදේම හොඳයි. ඉතින් අවුලක් නැහැ. ඉතින් ඔයාලා ඕඩර් කරනකොට මට කියන්න තියෙන හොඳට මේ කොරියන් වලින් අයටත් ඒ වගේම මේ අනිත් අය චේන් එකෙන් ඕඩර් කරනකොට අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න දෙසරයක්. මොකද මේ ඇඳුම් දෙක වැටිලා එන්න පුළුවන්. පීසස් වැඩියෙන් වැටිලා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් චේන් එකකින් ඕඩර් කරලා බලන්න. හරිම ලස්සන ක්වොලිටි ඇඳුම් තියෙනවා මේකේ අනිවාර්යෙන්ම. හරි එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක අදට ඉවරයි. හැමෝම හොඳින් ඉන්න. ඒ වගේම අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔයාලට ගොඩක් ආදරේ. මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ලයික් එකකුත් දාන්න. ඉතින් ආයේ තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලා ගාවට. ඉතින් එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. බුදු සරණයි. බයි.